අද තමයි ඔයා A level වලට කලින් තියරි බලන අන්තිම දවස. ඒ කියන්නේ ළමයි සම්පූර්ණයෙන්ම පොත මුල ඉඳන් අගටම කියවන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අද ඔයා කරන්න ඕනේ මෙන්න මේ දේ. ගන්න කොලයක්. ඒ කොලේ අදාළ වෙන්නේ ඔයා තෝරගන්න එක ගානකට විතරයි. උදාහරණයකට ඔයා PO Maths paper එකේ differentiation නැත්නම් අවකලනය කියන ප්‍රශ්නේ තෝරනවා කියලා හිතන්නකෝ. එහෙනම් මෙන්න මේ කොලේ ඇතුලේ සම්පූර්ණයෙන්ම තියෙන්න ඕනේ differentiation නැත්නම් අවකලනය කරන්න ඔයාට ඕන වෙන tools, formulas, strategies අන්න ඒ ටික විතරයි. කොටින්ම කිව්වොත් මේක mind map එකක්. ඒ කියන්නේ අපි උදාහරණයකට differentiation අවකලනය ඔයා ප්‍රශ්න කරනවා නම් ඔයා දන්නවා ඇති මේ වෙද්දි ඔයාට එන්නේ question types දෙකයි. එකක් graph එකක් right ප්‍රස්ථාරය. එහෙනම් ඔයා මේ කොලේ මැද්ද ලියන්න ඕනේ differentiation අවකලනය. ඊට පස්සේ මේක කෑලි දෙකකට බෙදාගෙන ඔයා දාන්න ඕනේ graph ප්‍රස්ථාර කියලා එක කෑල්ලකට. මෙන්න මේ graph එකේ ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාට අවශ්‍ය දේවල් මොනවාද අනවශ්‍ය දේවල් මොනවාද කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට graph එකක් අඳින steps ටික මොනවාද? මුලින්ම දැනගන්න ඕන දේ තමයි unknowns ටික හොයාගන්නේ කොහොමද කියලා. මොකද ඔයගොල්ලෝ දකින්න ඇති 2022 වගේ පස්සේ හැම ගානකම unknowns තුනක් නොදන්න පද තුනක් හරි දෙකක් හරි හොයන්න එක එක විදි දීලා තිනවා. first derivative එකනේ අවකලනය මොකක්ද? ඒ වගේ එක එක strategies තියෙනවා. එහෙනම් 2022 ඉඳන් 2025 වෙනකම් papers ටික අරගෙන බලන්න. ඒ ABCD ව හොයන්න ඔයාට මොනවාද පාවිච්චි කරලා තියෙන data ටික කියලා. අන්න ඒ ටික බලලා ඔයාට පුළුවන් නම් finding ABC හොයන එක පුළුවන් කියන එක ඔයා අර mind map එකේ මාක් කරගන්න. ඊට පස්සේ ළමයි ඒක පැත්තකින් තියන්නකෝ. ඔයාට ඒ ABC හොයාගන්න බැරි වුණත් ගොඩක් A level ගණන් වල fxv f'(x) කවුද කියන එක දීලා තියෙනවා. එහෙනම් ඔයාට f'(x) දීලා තියෙනවා නම් එතනින් එහාට graph එක අඳින එක හරි simple දෙයක් කරන්න තියෙන්නේ. මොනවාද ඔයාට අවශ්‍ය වෙන process එක කියලා ඒ mind map එකේ ඔයා ලියලා බලන්න ඔයාට මතකද කියලා. මොකක්ද ළමයි process එක? මුලින්ම differentiate කරන්න ඕනේ, අවකලනය කරන්න ඕනේ. ඊට පස්සේ යාව බිඳුව වෙනනේ 0 වෙන values වලට තමයි අපි කියන්නේ turning points නැත්නම් හැරවුම් ලක්ෂ කියලා. ඊට පස්සේ ඒ turning points වල y coordinates නේ y කණ්ඩාංග දෙක හොයාගන්න ඕනේ. ඊළඟට මොකද කරන්න ඕනේ? ඒ f'(x) ව 0 නේ බිඳුව කරන අගයන් වගේම vertical asymptotes සිරස්පර්ශෝන්මුඛ කියලා જાතියක් තියෙනවා. මොනවාද ළමයි? ඒ f'(x) ව infinity අනන්තයට යවන තැන. වෙන විදිහකින් කිව්වොත් ඒ f'(x) ට එන උත්තරේ මේ denominator එක 0 කරන values නේ හරය බිඳුව කරන අගයන්. අන්න ඒව තමයි අපි vertical asymptotes සිරස්පර්ශෝන්මුඛ කියන්නේ. මම මේ කියනවා වගේ ඔන්න ඔයාටත් කියන්න පුළුවන් නම් ඔයාටත් මේ mind map එක ලියන්න පුළුවන් නම් ළමයි මේ process එක අන්න ඔයා දිනු. ඉතින් මම තවදුරටත් මේක එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. එතනින් එහාට ඔය ටේබල් එක ඇඳලා ඒකේ behavior එකනේ හැරවුම් ක්ෂේ ස්වභාවය හොයාගන්න ඕනේ. ඊළඟට axes intersection point නේ අක්ෂ පද්ධතිය කැපෙන තැන්. ඊට අමතරව when x approaching plus or minus infinity x ධන හොරින අනන්තයට යද්දී ඒ කියන්නේ limited infinity අනන්තයේ සීමාව චෙක් කරලා graph එකේ end එකනේ ප්‍රස්ථාරයේ අවසානයේ කොයි වගේද කියලා බලන්න ඕනේ. අවසාන වශයෙන් ඒ graph එක අඳින විදිහ ඔයාලට ඔළුවේ තියෙනවද කියලා check කරන්න ඕනේ. ඊට අමතරව ළමයි second derivative දෙවෙනි අවකලනයේ graph අඳින්න මේ පහුගිය කාලේ ඇවිල්ලා තිබුණා. දැන් මෑතකදී ඇවිල්ලා නැති වුණාට ඉතින් අන්න ඒකත් ඔයාලට පුළුවන් ද කියන එක ඔයා check කරන්න ඕනේ. ඉතින් අන්න ඒ ටික ඔයාලට කරන්න පුළුවන් නම් ළමයි දැන් ඔයාගේ වැඩේ හරි. යම් කිසි විදියකින් ඔයාලට මේ ස්ටෙප්ස් ටික මතක නැත්නම් ඒ කියන්නේ ඔයා 2021 ඉඳන් 2025 වෙනකන් ඒ A level questions ටික අරගෙන ඒ ස්ටෙප්ස් ටිකත් එක්ක මේ ටික ඒ කියන්නේ පොත පෙරලලා ඒ අදාළ ස්ටෙප්ස් තියෙන තැනට යන්න. ඒ ස්ටෙප්ස් ටික ෆලෝ කරලා ඔයාලට ගාන හදන්න පුළුවන්ද කියන එක චෙක් කරන්න. එහෙම ගාන හදන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයාගේ මේ කොලේ ඇතුලේ සම්පූර්ණ පාඩමේම ගාන හදන විදිහ ප්‍රැක්ටිස් කරන ක්වෙස්චන් එකක් එක්කම එතන තියෙනවා. ඒ කියන්නේ ඔයාට A level වලට ගිහිල්ලත් එදාට මේ ටික මෙමරයිස් කරගන්න knowledge එක හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහටම ළමයි ඔයා differentiation අවකලනයේ application එකත් හදලා බලන්න. ඒක විතරක් නෙමෙයි. දැන් මේ කොලේ සම්පූර්ණයෙන්ම ඔයා differentiation අවකලනයට වෙන් කරා වගේම ඔයා පික් කරන හැම question එකකටම mind map එකක් ගහලා බලන්න. ඔයාට මතකද සියලුම දේවල් ගාන හදන order එකේ ඉඳන් අවශ්‍ය වෙන formula එකේ ඉඳන් හැම දෙයක්ම මතකද කියන එක ඔයාම check කරලා බලන්න ඕනේ. අන්න ඒ විදිහට හරියටම PO Maths වල essay questions පහට ඔයාට mind map පහකුයි short questions අපි හිතමුකෝ short questions 10ටම ඔයාට mind maps 10ක් නම් ඕනේ නෑ. අවම වශයෙන් ඔයාට mind maps පහකින් ඒ questions 10ම හරියට ගොඩ දා ගන්න පුළුවන් නම් ඒක මතකයි නම් කරන steps ටික මොනවාද කියලා ඊළඟට ඔයා කරන්න ඕනේ එකම එක දෙයයි 2023 24 25 කියන ප්‍රශ්න ටිකවත් අවම වශයෙන් හදලා බලන්න. ඔයාට time එක මදි නම් හදලා බලන්න. අවම වශයෙන් marking scheme එකත් එක්ක ළඟ තියාගෙන චෙක් කරලා බලන්න ඔයාට මේ ටික හදන්න පුළුවන්ද බැරිද කියන එක. ඔන්න ඔය ටික ඔයාට හරියට කරන්න පුළුවන් නම් ළමයි මේ PO Maths සහ Applied Maths වලට ඔය හවුකම් කරන්න ඕනේ අනිවාර්යෙන්. ඔය දෙකටම ඔයාට ඔය වැඩේ කරන්න පුළුවන් නම් ළමයි ඇත්තටම
එතනින් එහාට ඔයාට තවත් පොත් බල දිග අරගෙන බලන්න තියරි කවර් කරන්න දෙයක් නැහැ. ඔයාගේ ඔළුවේ සියලුම දේවල් තියෙනවා. යම් කිසි විදියකින් මයින්ඩ් මැප් එක ගහද්දී ඔයාට දේවල් අමතකයි නම් අන්න ඒ වෙලාවට තියරි පොතේ අදාළ තැනට ගිහිල්ලා ඒක ක්වෙස්චන් වයිස් තමයි ඔයා බලන්න ඕනේ. ඇයි මට මේ තියරි එක බැරි? ඇයි මට මේ තියරි එක බැරි කියලා සම්පූර්ණ තියරි එකම කියවන එක නෙමෙයි. ඇයි මට මේ තියරි එක බැරි වෙන්න? මට මේ ක්වෙස්චන්ස් වලට කොහොමද මේක ඇප්ලයි කරන්න කියන එක ඔයා බලන එක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක. ඉතින් ඒ හින්දා අද තමයි ළමයි අවසාන දවස ඔයාට තියරි බලන්න පුළුවන්. හැබැයි ඒ තියරි සම්පූර්ණයෙන් අගේ ඉඳන් මුලට නෙමෙයි. මයින්ඩ් මැප් එක ඔයා ෆේල් නම්, ඒ කියන්නේ මයින්ඩ් මැප් එක තනියම ගහගන්න බැරි නම් අන්න ඒ වෙලාවට තමයි ළමයි ඔයා තියරි බලන්න ඕනේ. ඉතින් තනියම මයින්ඩ් මැප් එක ගහගන්න පුළුවන් වුණා ඔයාට තව බෝනස් පොයින්ට් එකක් කියන්නයි යන්නේ. මේ මයින්ඩ් මැප්ස් ටික ගහලා ඉවර වෙලා පොඩ්ඩක් රිලැක්ස් එකේ හොඳ පුටුවක වාඩි වෙලා ඔයා ඒ ඩිවයිසස් වලින් ඔක්කොම ඈත් වෙලා ලැප්ටොප් එක වෙන්න පුළුවන්, ෆෝන් එක වෙන්න පුළුවන්, සියලුම ඩිවයිසස් වලින් ඈත් වෙලා අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා අක්කලා අයියලා කවුරුත් ඔයාට කරදර කරන්නේ නැති වෙලාවක් බලලා හොඳට පුටුවේ වාඩි වෙලා ඇස් දෙක වහගෙන කල්පනා කරලා බලන්න ඔයාට මේ මයින්ඩ් මැප් එක නැත්තම් ඔයාට ඒ ලෙවල් වල මේ අපි හිතමුකෝ ඔයා ඒ හදන ගාන ඔයාට ආවොත් ඔයාට ඒකේ අප්‍රෝච් කරන විදිහ, ඒ කියන්නේ අර මයින්ඩ් මැප් එකේ ඔයා ඇඳපු ටික ඔයාට විෂුවලයිස් කරන්න පුළුවන්ද කියලා. මොකද එදාට ඔයාට ලියනවට වඩා විෂුවලයිස් කරන්න පුළුවන් නම් තමයි ඒ වෙලාවේදී ඔයාට මේ එක්සෑම් එකේදී මේ සියලුම දේවල් ටික ලියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ හින්දා වෙලාව ගියාට කමක් නැහැ. පොඩ්ඩක් හොඳට පුටුවක රිලැක්ස් එකේ වාඩි වෙලා කල්පනා කරලා බලන්න එදා දවසේ ඔයාට ගාන ආවට පස්සේ ඔයා ෆලෝ කරන ස්ටෙප්ස් ටික ඔයාට හරියටම පුළුවන්ද කියලා. එහෙම පුළුවන් නම් බය නැතුව ඉන්න. ඒ කියන්නේ එදාටත් ඔයාට මේ හදන ස්ටෙප්ස් ටික මේ විදිහටම ෆලෝ කරන්න පුළුවන්. මොකද මේ වෙද්දි ඔයා ගණන් 100කට 1000කට එහා පැත්තේ සියලුම ගණන් හදලා හොඳ පේපර් ප්‍රැක්ටිස් එකක් එක්ක ඉන්නේ. ඔයාට තියෙන එකම ප්‍රශ්නේ ඒ වෙලාවට මට මේ හදන මෙතඩ් එක මතක් වෙයිද කියන එක. ඉතින් මතක් වෙන්න නම් ළමයි මෙන්න මේක කරලා බලන්න අනිවාර්යයෙන්ම මේක වැඩ කරනවා. මයින්ඩ් මැප් එකෙන් පස්සේ විෂුවලයිස් කරලා බලන්න. විෂුවලයිස් කරන්න පුළුවන් කියලා කියන්නේ එදාට අනිවාර්යයෙන්ම ඔයාට අවශ්‍ය වෙන ගාන හදන්න අවශ්‍ය දේවල් සියලුම දේවල් මතකයට එනවා. ඉතින් එහෙනම් හෙටත් අපි මේ වගේ හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අවසාන වශයෙන් කියනවා මේ වීඩියෝ එකේ සමරි එක අද දවස තමයි ඔයාට තියරි බලනවා නම් අවසාන දවස ඒක කරන්න ඕනේ මයින්ඩ් මැප් එකක් වගේම විෂුවලයිසේෂන් එක. එහෙනම් හෙටත් හම්බෙමු. ලංකාවේ විධිමත්ම කම්බයින්ඩ් මැත්ස් පාඨමාලාව සුධීර පීරිස්